හබරණින් අද යනවා හබරණ පාරදිග අපි අද යනවා කවුඩු අනුරාධපුරයට. ඒ හබරණ පාරේ අද අපිට දේවාලයක් හම්බ වෙනවා අපි එනකොට වම් අත පැත්තේ. ඉතින් එතනට අපි ගිහිල්ලා පඬුරු පූජා කරලා ගණදීවට බාරලා ඉතින් ආවා. ඒ මොකද හබරණ කැලේකින් තනිය අලි ඉන්නවා සත්තු ඉන්නවා. ඉතින් ඒ හින්දා අපි එතනට ගිහිල්ලා පඬුරු පූජා කළා. එනකොට අපිට ඉතින් ලස්ස සත්තු එනවා. මේ සත්තු එනකොට හම්බ වෙනවා මුව ඉන්නවා අලි ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. එන ගම අපිට ලස්සන කඳු පන්තියකුත් හම්බුණා. මේ බලන්නකෝ. මේ මොනවද කියන බෑන දන්න අය මේ බීලා තියනද මීට කලින් කණ්ඩායි බොණ්ඩායි දෙකටම පුළුවන්. ඉතින් පුළුවන් නම් නම කියන්න බලන්න. මම නම් පළවෙනි වතාව මේ කලින් දැකලා තියෙනවා. ඒ වන්ට ඉතින් බොන්න අවස්ථාවක් කන්න හම්බුනේම නැහැ. ඒ මොනවද කියනවද? ඇතුළ කොහොමද කියන දැනන් හිටියේ නෑ. දැන් පාඩිද යන ගමන් දැක්කලා ආසාවට මේ බොමුතිය තමයි ගත්තේ. බොන්න හදනවා බොන්නේ කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඇතුළේ මද වගේ තියෙන හැබැයි ගොඩක් අය කියන මේ ගුණයි කියලා. ඔන්න ඉතින් බලමු මෙයා බොනයින්දී ඒක ඇඟිල්ලෙන් තමයි යාලා කිව්වේ ගල්ලා ගන්න ඕනේ. ඒක නිකන් කුරුම්බවල ලොඳ වගේ මේ එච්චර රසක් මොකුත් නැහැ. ඒවට ගුණයි කියලා ගොඩාක් අය කියනවා. මේ ඉතින් ඔයාලා මේ මොනවද කියලා කියන්න බලන්න පුළුවන් නම් ඊට පස්සේ අපි ආවා අනුරාධපුරයේ තියෙන පැරගන් කියලා මල් උද්‍යානයකට. ඉතින් ඒකේ ලස්සන මල් තිබ්බා. මේවා කලින් මම දැක්කලා තියෙනවනේ මෙහෙම ළඟට මේ කටුත් තියෙනවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම ඒ වගේ වීඩියෝස් ගත්තා. මේ බලන්න ලස්සනයි. මේ අල්ලන්න ඕන බෑ කටු වෙනවා. මේ ඒ පැරගන් උද්‍යාන කිහිපයක්ම තියෙනවා. මේක අනුරාධපුරේ තියෙන්නේ. මේක හැමදේම තියෙනවා. කොටස් වලට වෙන් කරලා තියෙන්නේ. අපි ගියේ මල් ගන්නම නෙමෙයි. අපි ගියේ මෙයාට මේ මොනවාද මේ ඇපල් පැල ටිකක් ගන්න ඕනි කිව්වා. අපි ඒ හින්දා ඒව ගන්න ගියේ. එයා ඒ පැල ටික ගන්නකම් මම ඉතින් පොඩක් ඇවිද්දා ඔයාලට මේ වීඩියෝ මේව පෙන්වන්න ඕනි හින්දා මේ ලස්සන ඒවා තියෙනවා. අල්ලන්න බෑ. එක හැඩයට ඒවා යාලා හදලා තියෙනවා. මේ හරිම ලස්සනයි. ඉතින් මේ ලස්සන මල් ටිකුත් මට හම්බුණා. ඉතින් මම හිතනවා වීඩියෝ එකක් ගත්තා. ඔක්කොම ඉවර කරලා අපි හවස රුවන්වැලි මහා සෑයට යන්න ගියා. ඒ යන ගමන් මල් අරගෙන එහෙම අපි රුවන්වැලි මහා සෑයට හිත සතුටින් යන්න ගියා. ඒ කියන්නේ අපි එතනට ගියාම අපිට මාර නිදහසක් දැනෙන්නේ. හිතේ තියෙන සියලු දුක්ඛම් කටළු ඔක්කොම නැතිලා හිතට ඒ තරම්ම නිදහසක් සහනයක් ලැබෙනවා. ඉතින් මේ වගේ තැන්වලට යන්න හැම වෙලේම බුදුදහම ලැජි ක්‍රියා කරන්න ජීවිතේ කොන්නලාකුත් වැරදින්නේ නැහැ. ඉතින් මේ විදිහට මගේ දවස ගෙවිලා අවසන් වුණා. දවස හරිම සතුටින් අවසන් වුණා. ඉතින් තවත් ලොග් එකකින් හම්බෙමු.